ඔව් අදත් අපි ලංකා ඩ්‍රයිවර් YouTube channel එකකින් ඔයාලව හම්බෙන්නේ. මාර්ග අනතුරු වළක්වා ගැනීමේ අභිලාෂයෙන්. ඉතින් මේ මාර්ග අනතුරු වලට ඒත් එක්කම අපේ ජන ජීවිතයේදී රියදුරෙක් ඉස්සර නම් රියදුරෙක් කිව්වහම බොහොම වටිනා පුද්ගලෙක් විදිහට තමයි සමාජයේ සඳහන් වුණේ. ඒත් එක්කම ගමක හිටපු රියදුරා කියන්නේ ගමේ ගුරුවරයා. එතකොට ගමේ හිටපු ග්‍රාම නිලධාරීවරයා ආරච්චිලා ඒත් එක්කම රියදුරා විද මහත්තයා ඔය කට්ටිය තමයි ගමේ හිටියපු ප්‍රභූන් වෙලා හිටියේ. අද ඒ රියදුරාට එහෙම තත්ත්වයක් නැති වීම පවතිනවා. ඇයි මේ රියදුරාට ප්‍රභූ තත්ත්වයක් අහිමි වෙන්නේ? අද රියදුරා රස්තිය අධිකාරියෙක් වෙලා. එහෙම වුණේ මේ රියදුරාගේ තිබ්බ අපි කියනවා ක්වොලිටිස්. එහෙම නැත්නම් රියදුරාගේ තිබ්බ හොඳ ගුණාංග එන්නම අඩුයි. ඉතින් අපි මේ අනතුරු වළක්ව ගන්න නම් ඒත් එක්කම මේ පාර සංයමයකින් හොඳ සංස්කෘතියක් ඇති කරන්න නම් මේ රියදුරා සතු ගුණාංග ඉතා වැදගත් වෙනවා. අපි බලමු මොනවද මේ රියදුරා සතු ගුණාංග කියලා. අපි රියදුරෙක් කියන්නේ රිය ඇදුරේ. වාහනයට, පාරට, ඇදුරුකම් පාන්න ගුරුවරයෙක්. එහෙමනම් මේ රියදුරා සතුව ගුණාංග බොහොමයක් තිබෙන්නේ. අසීමිත ඉවසීමක් තියෙනවා. ඉතින් මේ ඩ්‍රයිවර් කියන වචනය ඇතුළේ මේ ඩ්‍රයිවිං වල ගුණාංග කීපයක් තියෙනවා. ඒක මොනවද කියලා බලමු පොඩ්ඩක්. රියදුරෙක් විදියට මේ රියදුරෙක් පවත්ව ගන්න ගුණාංගත් එක්ක තමයි මේ සමාජයේ රියදුරෙක් හොඳ තත්ත්වයකින් හිටියේ. මේ අනතුරක් වළක්ව ගන්න, ඒකකම පාර හොඳට තියාගන්න, මේ දැනුම වැඩි දියුණු කරගන්න මේ පාවිච්චි කරන සමාජ ගුණාංග ඉතාම වැදගත්. ඩ්‍රයිවර් කියන වචනේ ඇතුලේ මේ රියදුරාගේ තියෙන ගුණාංග ටික තමයි සඳහන් වෙලා තියෙන්නේ. ඩී අකුරෙන් අපි කියනවා ඩිසිප්ලින්. ඩ්‍රයිවර් ඩිසිප්ලින්. මොකද්ද මේ ඩිසිප්ලින් කියන්නේ? ඩිසිප්ලින් කියලා කියන්නේ නීතිමය තත්ත්වයක්, එහෙමත් නැත්නම් සංස්කෘතිම තත්ත්වයක් යටතේ ඔහු පවත්වාගෙන යන තමාගේ හොඳ ක්‍රමවේදය. මේ ක්‍රමවේදය එක්ක ඔහුට පුළුවන් වෙනවා තමාගේ සංයමය පවත්ව ගන්න, තමාගේ ඉවසීම පවත්ව ගන්න, තමන් නීත්‍යානුකූල හරි ක්‍රමවේදයක් පාරගෙන යන. ඒත් එක්කම ඔහුගේ රෙස්පෙක්ට් කියලා කියන්නේ ඔහු සමාජයේ හොඳ අන් අයට ගරු කරන පුද්ගලයෙක් වෙන. ඒත් එක්කම ඔහු අන් අයට ගරු කරයි නම් අන් අයද ඔබට ගරු කරයි. එහෙමනම් මහා මාර්ගය පාවිච්චි කරන ඔබ සෑම විටම මහා මාර්ගයේ සිටින වෙනත් තැනැත්තන්ට ගරු කරන්න. ඒ විට ඔබ ඔවුන්ට ගරු කරන හේතුවෙන් ඔබගේ ඩිසිප්ලින් ඔබ පවත්වා ගැනීම හේතුවෙන් ඔවුන් ඔබට ගරු කරා. ඒත් එක්කම ඉන්ටෙලිජන්ට් එහෙම නැත්නම් බුද්ධිමත් බව. බුද්ධිමත් බව කියලා කියන්නේ යම් කිසි කාරණයකදී ඔබට තීරණයක් ගැනීමේ හැකියාව. ඒට ඔබ පවත්වාගෙන යන ඔබේ දැනුම වැදගත්. ඔබේ දැනුම සහ ඔබගේ ආකල්පය ඔබ වෙනස් කරන ඔබේ සිතුම් පැතුම් ඔබ සිතන මතේ විදන විදිය අනුව ඔබ ඉන්ටෙලිජන්ට් එහෙම නැත්නම් සමාජයේ බුද්ධිමතෙක් විදිහට පෙනී සිටී. රියදුරෙක් කියන්නේ බොහෝ අය හිතන්නේ බුද්ධිහීනෙක් කියලා. නමුත් රියදුරෙක් කියන්නේ බුද්ධිහීනෙක් නෙමෙයි. වෙනත් රැකියාවක් කරන පුද්ගලෙක් නම් ඔහුට පුළුවන් තමා කරපු ක්‍රියාවක් නැවත වෙනස් කරන්න. කරපු ක්‍රියාව නැවත හරි ගස්ස ගන්න. මොහොතක් තුළ තීරණ කීපයක් ගන්න පුද්ගලෙක්. කිලෝමීටරයක් යන්න විනාඩියක් තුළ කිලෝමීටරයක් යනකොට තීරණ බොහොමයක් ගන්න. ඒක තීරණයක් වැරදුනොත් රියදුරා මැරීමට පුළුවන්. එහෙමත් නැත්නම් අපිට ඒ අනතුර හේතුවෙන් වෙනත් පුද්ගලයෙකුට මැරෙන්නත් පුළුවන්. එහෙමනම් මෙවන් තීරණ දහස් සංඛ්‍යාවක් දිනක් තුළ එහෙම නැත්නම් පැයක් තුළ ගන්නා පුද්ගලයෙක් රියදුරෙක් කියලා. එහෙමනම් රියදුරා කියන්නේ ඉතා බුද්ධිමත් පුද්ගලයෙක්. ඒ ඉන්ටෙලිජන්ස් එක එහෙම නැත්නම් තමාගේ බුද්ධිමත්භාවය තමා රඳවා ගන්න ඕන. තමා ඔය රඳවා ගන්න නම් තමාගේ දැනුම කුසලතා ආකල්ප බොහෝමයක් වැඩි දියුණු කළ යුතු වෙනවා. ඉතින් මේ තීරණ ගන්න ඉන්ටෙලිජන්ට් පුද්ගලයෙක් මේ රියදුරා. ඒ තීරණ ගන්න හැම විටම හරි දැනුම ඔබට අවශ්‍ය වෙයි. ඒත් එක්කම ඔබේ දැක්ම විෂන්. ඩ්‍රයිවර් කියන වචනේ වී අකුරෙන් කියන විෂන්. ඔබේ දැක්ම. ඔබේ දැක්ම කියන්නේ ඔබේ ආකල්ප. ඔබ සිතන පතන විදිය. ඔබ ඉගෙන ගත්තා වූ දැනුම කුසලතා පාවිච්චි කරලා ඔබ තීරණයක් ගන්න ක්‍රමය. ඔබ සිතන පතන විදිය. මෙන්න මේක තමයි හොඳ දැක්මක් කියන්නේ කියන්නේ. ඔබේ දැක්ම වෙනස් නම් ඔබ හිතන පතන විදිය වෙනස් නම් ඒක අනුව තමයි ඔබේ තීරණය ලක් වෙන්නේ. එහෙනම් හොඳ දැක්මක් තියෙන පුද්ගලෙක් තමයි
රියදුරෙක් කියලා කියන්නේ. ඒත් එක්කම එෆිෂන්ට්. රියදුරෙක් වුණාම කාර්යක්ෂම වෙන්න ඕනේ. ඔබගේ කාර්ය ඵලදායී වෙන්න. දැනට අපේ රියදුරන්ගේ මේ ඵලදායීතාවය කියලා අපි බලාපොරොත්තු වෙන්නේ ආරක්ෂිත සැප පහසු කාලය ඉතුරු ගත්ත ක්‍රමවේදයක්. නමුත් අපිට දැන් හම්බෙලා තියෙන්නේ බොහොම දුර්භාග්‍යජනක දවසකට 8 දිනක් මැරෙන 15ක් 20ක් දවසකට 20ක් විතර පූර්ණ කාලීන ආබාධිතයෝ වෙන ඒත් එක්කම දහස් ගණනක් නීතිමය වැඩිකාරය වෙන ක්‍රමවේදයක්. එහෙමනම් අපි මේකෙන් මිදිලා එෆිෂන්ට් අපේ බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ කරගන්න පුද්ගලයෙක් වෙන්න ඕනේ රියදුරා කියන්නේ. ඒත් එක්කම රෙස්පොන්සිබිලිටි කියන්නේ මේ වගකීම දැරීමේ හැකියාව. එනතම් වගකීමටත් වඩා වගවීම. තමාගේ හිත තුළින් මනස තුළින් තමා මේ වගවීම මේ වගකීමට බැඳී. එහෙමනම් අපි විනයගරුක ඒත් එක්කම අන් අයට ගරු කරන සහ තමන් ගරුත්වය ඉහළට ගමන් කරන බුද්ධිමත් හොඳ දැක්මක් ඇති කාර්යශූර කාර්යක්ෂම වගකීම් දැරීමේ වගවීමේ හැකියාව ඇති පුද්ගලයෙක් තමයි මේ රියදුරා කියන්නේ. අපි තවත් වීඩියෝකින් රියදුරාගේ ගුණාංග සහ මේ වගකීම සහිතව තීන්දුවක් තීරණයක් ගන්න කොහොමද කියන එක ගැන ඊළඟ වීඩියෝදී අපි කතා කරමු.